මායා සීනු. ඔන්න කොමත් එක කාලෙක තිබුණා හරි අපූරු රහස් ගොඩක් හැංගුණ හරිම ලස්සන වනාන්තරයක්. මේ වනාන්තරය ආරක්ෂා කරමින් හරි අපූරු වඳුරු රැළකුත් මේ වනාන්තරයේ ජීවත් වුණා. වනාන්තරයේ වටිනාම වස්තුව මායා සීනුව ආරක්ෂා කරමින් මූන් හරිම සතුටින් කාලය ගත කරා. පැලේ නායකයා වුණ රාමු රන්සීනුවේ ආරක්ෂකයා වුණා. රාමු මාමේ අද නම් සීනු ගොඩාක් දිලිසෙනවා. පුදුම ලස්සනක්. ඔව් මගේ දරුවනේ, හදවත් පිරිසිදු වෙනකොට සීනුව තව තවත් පිරිසිනවා. ඒ විතරක්ද මේ බලන්න මිහිරි නාදය. ඒ හඬ හරිම මිහිරි. රාමු මාමේ මේ සීනුව හැමදාම දිලිසි තිබේ. ඒ නිසා අපේ කැලේට ලස්සනට තියෙයි. මතක තියාගන්න දරුවනේ, සීනුව කවදාවත් අපට පුරු කියන්නේ. මම කැලේට ආදරේ කිව්වා සීනුව නාද වෙයිද? ඔව් ලීනා, ඔබ හතුවතින්ම නම් මේක කියන්නේ සීනුව අනිවාර්යෙන් නාද. මම නම් කවදාවත් බොරු කියන්නේ. රාමු මාමා ආදරයෙන් පැංචු ටික තුරුළු කරගත්තා. මේ අතර වනාන්තරයට ලොකුම ලොකු අනතුරක් ටිකින් ටික ලං වෙනවා. මායා සීනුවේ බලයටයි රත්තරන් වලට තියෙන කෑදරකම හින්දායි මේ කපටි නපුරු මනුස්සයට උනේ රන් සීනුව ආයිති කරගන්න. මම පෝසතෙක් වෙන්නයි යන්නේ. ගවේෂකයෙක්ගේ වෙස්ගත්ත මේ කපටි පුද්ගලයා මේ වෙනකොටත් මායා සීනුව ළඟටම ඇවිල්ලා. ඔහු මේ වෙනකොටත් මායා සීනුව සොරකම් කරන්න ලොකුම ලොකු උපායක් කල්පනා කරමින් වඳුරන් පිටිපස්සෙන් හඹාගෙන යනවා. ඔන්න කපටි මොලේ පාවිච්චි කරලා වඳුරු රැළ රවට්ටන්න බොරු කලන්තයක් දාලා බිම ඇදගෙන වැටුණා. මේ අතර අමුතු පුද්ගලයෙක් බිම වැටලා ඉන්නව දැකපු වඳුරු රැළ රජතුමාට මේ ගැන කිව්වා. වඳුරු රැළේ නායකයා රාමු හරිම කරුණාවන්ත කෙනෙක්. ඔහු කොළගොටුවේ තිබුණ වතුර ටික ගවේෂකයාට පෙව්වා. මේ අතර වඳුරු ගමේ වෙදාත් ආවේ මේ පුද්ගලයාගේ සුවදුක් බලන්න. දැන් නම් ඔහුට හොඳයි වගේ. මෙහෙම හිතන ගමන් රාමු ටිකින් ටික ගවේෂකයාගේ මූණට ලං වුණා. ඔබ හොඳින්ද? ඇත්තම ඔන්න කපටි උපාය සාර්ථකයි. කපටි වචන වලින් මේ පිරිසිදු හිත් ටික හරි අපූරුවට රවට්ටන්න පටන් ගත්තා. ඔන්න රාමු සහ පිරිස එකතු වෙලා මේ ආගන්තුකයව සත්කාර කරන්න හිතාගෙන වානර ගම්මානට එකතු කරගෙන යනවා. හැබැයි රාමු කියන්නේ කරුණාවන්ත වගේම බුද්ධිමත් වානරයෙක්. ඒ නිසාම තම රැළේ ආරක්ෂාව ගැන හිතමින් හරිම විමසිලිමත්ව රාමු කටයුතු කරා. මේ අතර ටිකෙන් ටික රාත්‍රී කාලය උදා වුණා. වඳුරු ගමට අලුතෙන් පැමිණි අමුත්තව පිළිගන්න හිතාගෙන වානරයින් නටමින් ගයමින් ප්‍රීති ഘോഷා කරමින් උත්සව පැවැත්වුවා. හැබැයි හොර හිතනන් නිතරම මායා සීනුව දිහාවටම එල්විලා තිබුණා. නමුත් එදා නම් සීනුව ළඟට ලං වෙන්නවත් බැරි වුණා. පසුදා උදෑසනම අවදි වුණ ගවේෂකයා දෙවැනි උපායට සූදානම් වුණා. අනේ මේ කොයිතරම් නම් අපූරුද. මට තිබුණා නම් මෙවැනි මායාකාරී වස්තුවක්. මගේ දරුවන් අද බඩගින්නේ නොඉන්න තිබුණා. අනේ මම කොහොම සමුදෙන්නද ඔබලට? ඒත් මගේ දරුවෝ මං එනකම් බලන් ඉති. රැකියාවක් හොයාගෙන යන අතර මග මේක නොවුණා නම් මෙලහටත් මගේ පැටව් ළඟට මම ගිහිල්ලා. අම්මත් නැතුව මං දරුවෝ හරි අමාරුවෙන් බලාගන්න. රාමු මාමේ මෙයා පවුනේද? අපි අවස්ථාවක් තියලා බලමුද? මට හිතෙනවා මෙයා ඉස්සකයි කියලා. හොඳයි. එහෙනම් ඔබට අවස්ථාව හිමි වෙනවා සීනුව නාද කරන්න. හැබැයි එක කොන්දේසියක් පංචාවට දඬුවම. මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ. අනිවාර්යෙන්ම මම ඔප්පු කරන්නම්. එහෙනම් යන්න සීනෝ ළඟට.
ගිහින් ඒ නාද කරන්න. හැමෝටම පෙන්වන්න. ඔන්න මේ පාරනම් කපටියට හොඳටෝම වැඩේ වැරදුනා. මොකද ඔහු දැනන් හිටියේ නෑ සීනුව හදවත කියවන බව. කොයි තරම් උත්සාහ කරත් සීනුවෙන් නම් පොඩි ශබ්දයක්වත් නිකුත්ුනේ නැහැ. ඔන්න දැන් තමයි ටිකෙන් ටික නපුරුකම් එළියට එන්නේ. මේක බලන් හිටපු රාමුට නම් දැන් හොඳටම කේන්ති. ඇති. කවදාවත් දැකලා නැති රාමු මාමගේ කේන්තිය දැකලා ලීනත් බය වෙලා. ඕක හොඳටම ඇති. දැන් නම් කිසිම බේරිල්ලක් නැති බව මේ වංචාකාර කපටි මනුස්සයාට හොඳින්ම තේරුණා. රෑ එළි වෙනකන් පුංචි කූඩුවක කූරු ගයිනකොට තමන් කරපු වැරැද්දේ බරපතලකම හොඳින්ම අවබෝධ වුණා. මේ අතර රාමු මෙතෙන්ට එනවා. නුඹට දැන් තේරෙනවද නුඹ කරන්න ගිය වැරැද්දේ බරපතලකම? ඔව්. මට අවංක වෙන්න හිතුනේ. ඔබලා මට හොඳින් සැලකුවා. මම ඒ ගැනවත් හිතුවේ නෑ. මට සමා වෙන්න. දැන් හරි නුඹේ තේරුම් ගත්ත එක මට සතුටක්. හැබැයි ඇත්තමද ඔබ ඔය කියන්නේ? ඔව්. මගේ හදවතින්ම මම පසුතැවෙනවා. ගවේෂකයා මෙහෙම කියනවත් එක්කම මායා සීනුව බැබලෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔහුගේ හදවත ඇත්තටම පිරිසිදු. රාමු ඔහුට සමාව දුන්නා. ඔහු නිදහස් කරා. මට සමා වෙන්න. ඔයාලට හොඳ යාළුවෙක් වුණා. ඔන්න එදා ඉඳලා ගවේෂකයාට හොඳ යාළුවෝ පිරිසක් හම්බුණා. ඒ විතරක් නෙමෙයි මායා සීනුවේ ආශිර්වාදයෙන් ඔහු යන තැන සතුටින් පිරීලා තිබුණා. ඉතින් පුංචි ඔයාලත් හදවතින්ම හරිම ලස්සන මිනිස්සෙක් විදිහට මේ ලෝකෙට එන්න. එතකොට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඔයාලට ආශිර්වාද කරනවා. අවංකකම තරම් වටිනා සම්පතක් තවත් නැහැ. මේ වගේ ලස්සන කතා හැමදාම බලන්න ඒලිටුන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ ලස්සන අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්නත් අමතක කරන්න එපා.